බණ්ඩියට බඩගිනිද? බණ්ඩියට බඩගිනිද? ඔව් බන්දියට වදන්නේ. ආයිබෝන් කියලා පිළිගන්නවා මේ වෙලාවේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට. ඉතින් අද ගෙනාවේ කිරිබත් රයිස් කුකර් එකේ කොහොමද හදාගන්නේ කියලා ඔයාලට පෙන්නන්න. කිරිබත් විතරක් නෙමෙයි කිරිබත් ගන්න රසට කටට රසට ලුණු මිරිසකුත් එක්ක තමයි මම මේ රෙසිපි ඔයාලට අද අරගෙන ආවේ. ඉතින් ඔයාලට බර්ත්ඩේ පාටි එකට හරි නිකන් කන්න හිතුනොත් හරි ජනවාරි 1 වෙනිදාට අවුරුද්දට ඒ කැමති දවසකට හරිම ලේසියෙන් රයිස් කුකර් එකේ කොහොමද කිරිබත් හදාගන්නේ කියලා තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් ඒක බලන්න යන්න කලින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නා නම් channel එක subscribe නොකරපු කෙනෙක් subscribe කරලම අපි ගිහින් බලමු කොහොමද කිරිබත් රයිස් කුකර් එකේ හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලට අවශ්‍ය වෙන ප්‍රමාණයට කැකුළු හාල් ටික හොඳට හොදලා වතුර ටික බේරලා ගන්න. ඉතින් කැකුළු හාල් 500ක් විතර ගන්නවා නම් ලොකු පොල් ගෙඩියක් විතර ගන්න. නැත්තම් කිරිබත් එකේ කිරි රස අඩු වෙනවා. හොඳට කිරි දාන තරමට තමයි කිරිබත් එක රස. ඉතින් ඒක මේ විදිහට දාගෙන ඊට පස්සේ මෙතන තියෙන්නේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පොල් කිරි ටික. ඉතින් වතුරෙන් උයා ගන්නෑ. උකු පොල් කිරි ටික මේ විදිහට පැත්තකින් තියලා මං 3-4 පාරක් මිරිකගෙන වෙනම පොල් කිරි තියාගෙන ඉන්නවා. ඒක තමයි මේ. ඒ පොල් කිරි ටික මේ විදිහට මේ එකතු කරගන්නවා. මේ විදිහට එකතු කරගත්තට පස්සේ ඔයාලා බලන්න මේ විදිහට ඇඟිල්ල දාලා ඔයාලගේ මැද ඇඟිල්ලේ උඩ තියෙන පුරුකට උඩින් තියෙන්න ඕනේ කිරි. ඇඟිල්ල කොච්චර දිග වුණත් කමක් නැහැ. ඇඟිල්ල පුරුකට වැඩිය උස වෙන්න ඕනේ කිරි. ඒ විදිහට තියලා රයිස් කුකර් එක ඔන් කරන්න ඕනේ. ඔන් කරලා උයා ගන්න ඕනේ. ඊට කලින් මේකට ලුණු රම්පේ දාගන්න. ලුණු දාලා මේක පොඩ්ඩක් කටේ ගාලා බලන්න දිය කරලා ඔයාලට ලුණු රස ටිකක් වැඩියෙන් තියෙන්න ඕනේ. රම්ප එකතු කරගත්තාම ගොඩක් සුවඳයි කිරිබත් එකේ. ඒකයි එකතු කරගන්නේ. ඊට පස්සේ මේ විදිහට ස්විච් එක ඔන් කරලා සාමාන්‍ය විදිහට බත් එක උයා ගන්න. බත් එක ඕෆ් වෙන්න ඕන මෙන්න තියෙති මෙන්න මේ විදිහට වතුර ගතිය හිඳුනහම අපි උකු පොල් කිරි ටික එකතු කරනවා. ඔයාලා දාන උකු පොල් කිරි ටික උඩට මේ විදිහට තිබුණොත් ඔයාලා ස්විච් එක ඔන් කරගන්න. ආපහු නැවත පල්ලෙහාට කරගන්න. එහෙම නැත්නම් මේ විදිහට පොල් කිරි දාලා හොඳට කලවම් කරගන්න. කලවම් කරලා රයිස් කුකර් එකේ ස්විච් එක ඕෆ් කරලා ඒ විදිහටම තියන්න. මේ පෙන්නන විදිහට මේ දැන් තියෙන කුක් උනාට පස්සේ තියෙන ස්විච් එක. ඒ කියන්නේ ස්විච් එක උඩට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ විදිහට තියාගන්න පුළුවන්. කිරි ගතිය අඩු නම් කිරි ගතිය වැඩි නම් ස්විච් එක නැවත පල්ලෙහාට කරලා කුක් වෙන්න දෙන්න. ඒ විදිහට තියාගත්තාම මේක මේ රස්නියටම හොඳට කිරිබත් එක ඉදෙනවා. ඒක නිසා කිරි ගතිය ටිකක් වැඩියෙන් තිබුණොත් විතර ස්විච් එක පල්ලෙහාට කරලා ඔන් කරගන්න. නැත්තම් මේ විදිහට උඩටම කුක් වෙලා තියෙන ස්විච් එක තියෙන විදිහටම තියලා වහලා ඔයාලා ලුණු මිරිස හදන්න ගන්න ගානට රයිස් එක හැදෙනවා කිරිබත් එක හැදෙනවා. ඉතින් ටික වෙලාවක් ගිහිල්ලා මේ විදිහට ඇරලා බැලුවහම කිරිබත් එක අර ලිපේ හදපු විදිහටම හොඳට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ මං කියපු විදිහටම කරන්න. කිරි ගතිය ටිකක් වැඩියෙන් තියෙනවා නම් විතරක් නැවත පල්ලෙහාට ස්විච් එක ඔන් කරලා උයා ගන්න පුළුවන්. ඔටෝ ඕෆ් වෙනවා. ඊට පස්සේ කිරිබත් එක හදාගත්තට පස්සේ මේ විදිහට ට්‍රේ එකක් හරි කෙහෙල් කොලයක් එලාගත් එකක හරි මෙන්න මේ විදිහට කිරිබත් එක ලස්සනට තද කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මම රයිස් කුකර් එකේ මේ විදිහට කිරි දාගෙන හදාගත්තේ. වතුර දාලා කවදාවත් බත් එක උයා ගන්න එපා. එතකොට මෙච්චර රසට කිරිබත් එක එන්නේ නැහැ. පස්සේ කොච්චර උකු කිරි දැම්මත්. ඒක නිසා උකු කිරි ටික අයින් කරලා අනිත් කිරි වලින් කිරිබත් එක උයා ගන්න. උයාගෙන පස්සේ උකු කිරි එක තියාගන්න. මගේ ලිපේ හදන කිරිබත් රෙසිපි එකකුත් තියෙනවා. ඔයාලට ඒක වුණත් බලලා පුළුවන් කිරිබත් එක හදාගන්න. දැන් මේ විදිහට කෑලි කපා ගන්න පුළුවන්. ඔයාලට කොටු හැඩයට හරි අලුව කෙටේ හැඩයට හරි ඔයාලා කැමති විදිහට කිරිබත් එක කපා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මේ විදිහට කපා ගත්තට පස්සේ මම දැන් ඔයාලට පෙන්නන්නම් ලුණු මිරිස හදාගන්න විදිය. ඉතින් මං ලුණු මිරිස හදාගත්තේ මේ ලුණු මිරිස හදාගත්තේ මෙන්න මෙහෙම. මං ගත්ත කෑලි මිරිස් ඔයාලගේ සැරානුව ගන්න. ඒ වගේම රතු ලුණු, උඹලකඩ ලුණු. ඊට පස්සේ අපට ඕන වෙනවා දෙහි. දැන් මම මේ විදිහට ග්‍රයින්ඩරේ අරගෙන ඒකට ලුණු ටික ඊට පස්සේ කෑලි මිරිස්
උඹලකඩ ඔයාලා කැමති නම් උඹලකඩ එකතු කරන්න පුළුවන් උඹලකඩ. ඊට පස්සේ ලුණු ඒ සේරම දාලා වතුර පොඩ්ඩක්වත් දාන්න නැතුව මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ මේකට ඔයාලා රස අනුව ඔයාලට දෙහි එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්න. අර ගලේ අඹරනවට වංගෙඩිය කොටනවට වැඩිය මේ විදිහට ගොඩාක් රසයි. කිරිබතට ලුණු මිරිස හදාගත්තාම ඉතින් මේ විදිහට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ලුණු මිරිස් එක. ඒ විදිහට මම ලුණු මිරිස් එකත් හදාගත්තා. ඉතින් මේ තියෙන කිරිබත් එකයි ලුණු මිරිස් එකයි. ඉතින් ගොඩාක් ලස්සනට ඒ වගේම ගොඩාක් රසට ආවා. ඉතින් අනිවාර්යෙන් කියන්නේ කිරිබතට පොල් නම් වැඩිපුර දාන්න ඕනේ. කිරි රස වැඩියෙන් එන්නේ. එතකොට තමයි ගොඩාක් රස. ඉතින් ඔයාලා අද මගේ මේ රෙසිපි එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න සුබ දවසක්.